නිදි කිරා වැටීමෙන් ඔබත් පීඩා විඳිනවද? එහෙමනම් පුරුදු කරගන්න මේ පියවර 4. 1. අරමුණ මාරු කරන්න. යම් අරමුණක ඉද්දී නම් නිදි කිරා වැටෙන්නේ ඒ නිදි කිරා වැටෙන අරමුණේම ඉන්න එපා. අරමුණ මාරු කරන්න. යමක් පාඩම් කර කර ඉද්දී නම් නිදි කිරා වැටෙන්නේ වෙන දෙයක් පාඩම් කරන්න පටන් ගන්න. යම් කටයුත්තක ඉඳන් නිදි කිරා වැටෙන්නේ මොහොතකට වෙන කටයුත්තකට මාරු වෙන්න. යමක් හිත ඉද්දී නම් නිදි කිරා වැටෙන්නේ මොහොතකට වෙන හිතුවිල්ලකට මාරු වෙන්න. යම් භාවනාවක් කර කර ඉද්දී නම් නිදි කිරා වැටෙන්නේ වෙන භාවනාවකට මාරු වෙන්න. අරමුණ මාරු කරන්න. 2. ප්‍රබෝධමත් වෙන්න. නිදි කිරා වැටෙනකොටම හටගන්නේ මැලිකම. ඒ මැලිකම කඩලා යන්න නම් අපි ප්‍රබෝධමත් වෙන්න ඕන. ඒකට ගොඩාක් හොඳයි සජ්ජායනා කිරීම. හොඳට හඬ නගලා කියන්න. පාඩම් කර කර ඉන්නවා නම් ඒ පාඩමම හඬ නගලා කියන්න. තමන්ගේ හිතට ප්‍රීතිය උපදින දෙයක් හඬ නගලා කියන්න. තමන් භාවනා කර කර ඉන්නවා නම් ඒ නිදි කිරා වැටෙන මොහොතේ පොඩ්ඩක් නැගිටලා කරන භාවනා මානසිකාරයේ ඒ රිද්මෙටම හඬ නගලා කියන්න. ප්‍රබෝධමත් වෙනවා. එහෙම නැත්නම් වාඩි වෙලා ඉන්න තැනින් නැගිටලා පොඩ්ඩක් ඉරියව් එහෙ මෙහෙ කරගන්න. ප්‍රබෝධමත් වෙනවා. තමන්ගේ මූණ පොඩ්ඩක් හොද ගන්න. ප්‍රබෝධමත් වෙනවා. හුලං වදින්න එළියට යන්න. ප්‍රබෝධමත් වෙනවා. පොඩ්ඩක් අහසෙහිම බලන්න. ප්‍රබෝධමත් වෙනවා. ප්‍රබෝධය හදාගන්නවා කියන එක අපිට නොඑක් විදිහට කරන්න පුළුවන්. හැබැයි ඒක නිදි කිරා වැටෙද්දීම කළ යුතුයි. නැත්තම් අර නිදි කිරා වැටීම විසින් අපිව මැලිකමට දානවනේ. ඒ නිසා ප්‍රබෝධමත් වෙන්න ඕන. ඒකට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ අත් රත් වෙනකම් පිරිමදින්න කියනවා ප්‍රබෝධමත් වෙන්න. තමන්ගේ කන් දෙක රත් වෙනකම් පිරිමැද ගන්න කියනවා. ප්‍රබෝධමත් වීම උදෙසා. ඉතින් මේ ප්‍රබෝධමත් වීම අපිට හරි උපකාරයි නිදි කිරා වැටීමෙන් ගොඩ එන්න. නිදි කිරා වැටි කම්මැලිකමින් කටයුතු කරන සංඥාව සම්පූර්ණයෙන් අයින් කරගෙන හොඳ කාර්යක්ෂම මේ ඉරියව් ටිකකට අපි එන්න ඕන. එතකොටත් ප්‍රබෝධමත් වෙනවා. කොටින්ම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා රාත්‍රියක නම් නිදි කිරා වැටෙන්නේ දවල් කියලා හිතලා වැඩ කරන්න කියලා. අපි රැයක නම් නිදි කිරා වැටි ඉන්නේ දවල්ට වැඩ කරන්නේ. ඒ දවල්ට වැඩ කරනවා වගේ ප්‍රබෝධමත් හිතකින් වැඩ කරන්න. 3. සක්මන් කරන්න. නිදි කිරා වැටෙන්නේ යම් ඉරියව්වක ඉඳගෙන නම් ඒ ඉරියව්ව ඉක්මනින් මාරු කරගන්න. දැන් ඔය කියපු කටයුතු ඔක්කොගෙම සාර්ථක නොවෙනවා නම් නිදි කිරා වැටෙන එක දුරු කරගන්න තියෙන හොඳම ක්‍රමවේදය සක්මන් කිරීම. ගොඩාක් නිදි කිරා වැටෙනවා නම් ටිකක් වේගෙන් සක්මන් කරන්න. සාමාන්‍යයෙන් නිදි කිරා වැටීම දුරු වෙලා යනකම් ඇඟට ප්‍රාණවත් බවක් එනකම් සක්මන් කරන්න හොඳට. 4 වෙනි පියවර 4 වෙනි කාරණේ අවංක ධෛර්යයක් ගන්න. නිදි කිරා වැටෙන බොහෝ දෙනෙකුට තියෙන දුර්වලතාවය තමයි නිදි කිරා වැටීමෙන් ගොඩ එන්න අවංක ධෛර්යයක් නැහැ. තමන් කරන කටයුත්තේ වටිනාකම හිතන්න. එතකොට එනවා අවංක ධෛර්යය. පාඩම් කරන දුවෙක් පුතෙක් අම්මා තාත්තා ගැන හිතන්න. එතකොට එනවා අවංක ධෛර්යය. උගන්නපු ගුරුවරු ගැන හිතන්න. එතකොට එනවා අවංක ධෛර්යය. තරුණ පුතෙක් නම් තමන්ට දෙමව්පියෝ වෙනුවෙන් සහෝදර සහෝදරියෝ වෙනුවෙන් තමන්ට තියෙන වගකීම් ටික හිතන්න. එතකොට එනවා අවංක ධෛර්යයක්. අයියා කෙනෙක් නම් නංගිලා වෙනුවෙන් ඉස්සරහට කරන්න තියෙන වැඩ ගැන හිතන්න. එතකොට එනවා අවංක ධෛර්යය.
තාත්තා කෙනෙක් නම් දරුවෝ වෙනුවෙන් තමන්ට කොච්චර දේවල් කරන්න තියෙනවද කියලා හිතන්න. එතකොට එනවා අවංක ධෛර්යය. උත්සාහයෙන් වීරියෙන් වැඩ කළොත් මට කොච්චර සාර්ථක වෙන්න පුළුවන්ද කියලා හිතන්න. එතකොට එනවා අවංක ධෛර්යය. නිදි කිරා වැටෙනවා නම් එය දුරු කර ගැනීම පිණිස ඔය පියවර 4 හොඳටම ප්‍රමාණවත්. අරමුණ මාරු කිරීම, ප්‍රබෝධමත් වීම, සක්මන් කිරීම, අවංක ධෛර්යය ඇති කරගෙන නිදි කිරා වැටීම දුරු කරගන්න ඔබට වාසනාව